අපි දැන් ඉන්නේ මේ දන්තුරේ. දන්තුරේ කියන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්මානය. දන්තුරේ ප්‍රසිද්ධයි. ඔය දන්නවා මං හිතන්නේ දන්තුරේ සටන. ඒ වගේම මේ ප්‍රසිද්ධයි පුත්තල කර්මාන්තය. සුළු අපනයන භෝගවලටත් හරිම ප්‍රසිද්ධයි. ඒ වගේම මේ තියෙන විභාගවලටත් හරිම ප්‍රසිද්ධයි. ගොවිතැනටත් හරිම ප්‍රසිද්ධයි. ඉතින් කෙසේ වෙතත් අද ඕගොල්ලන්ව දැනුවත් කරන්න මාක්ස් පෙන් සමූහයට අයත් අනන්දරා ඇග්‍රෝ ෆෝරම්නි ක්‍රියාකාරී අධ්‍යක්ෂක අරුණ මහත්තයා ඉන්න. ඒ අරුණ මහත්තයාත් එක්ක පොඩි සාකච්ඡාවක් අපි දානවා කෘෂි කර්මාන්තය ගැන ඕගොල්ලන්ව යම් කිසි දැනුවත් වීමක් කරන්න. ඉතින් අරුණයි මට කියන්න මට හිතක් නෙමෙයි මේ හැමෝටම කියන්න ගොවියෝ මේ වෙලාවේ මුහුණ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔයා මොනවද හිතන්නේ? මොන වගේ ප්‍රශ්න වලට ගොවියෝ මුහුණ දෙන්නේ? ඇත්තටම ඥාන දැන් ගොවීන්ගේ පැත්තෙන් ගොවීන් තමන්ගේ කැපකිරීම කරලා නිසි විදියට රටට අවශ්‍ය පත්‍රද අනෙක් භෞතික සම්පත් පළතුරු වෙලුල හැමදේම උත්පාදනය කරන සූදානම්. ඒක කරනවා දැනට. ප්‍රධාන ප්‍රශ්න මම දකින්නේ අපේ රටේ ගොවියට ඒ ගොවිතැන් වලින් ගන්න නෙලා ගන්න අස්වැන්නට නිසි වෙළඳපොළක් නැති ප්‍රශ්නය තමයි මම බරපතලව විදිහට දකින්නේ. ඒකට අදාළ තව ගොඩක් දේවල් තියෙනවා. අපි කිමු නිෂ්පාදනයක් නෙලා ගත්තට පස්සේ තමන්ගේ ගොවි බිමෙන් ඒක ගබඩා කිරීමේදී ප්‍රවාහනය කිරීමේ ඊට පස්සේ වෙළඳපොළට යනවා. වෙළඳපොළෙන් ආපහු පරිභෝගක අතර මේ කාල පරාසය තුළ එළවලු පළතුරු වගේ දේවල් නම් 40% විතර අපතේ යනවා. ඉතින් වී ඇතුළු අනෙක් ධන දාන්නේ ගත්තත් නිසි ක්‍රමවේදයක් කියන්නේ මේ ලෝකයේ දියුණු තාක්ෂණයන් තිබුණට අපි පාවිච්චි කරන දුර්වල තාක්ෂණික දේවල් එක්ක ඒ සෑහෙන ප්‍රමාණයක් ඒ නෙලාගවල ලැබෙන ආශ්‍රයන්නේ අපතේ යාමත් බලපාලා තියෙනවා. ගොවියන් ප්‍රශ්නයක් එකක් වෙළඳපොළ නැතිකම අනිත් පැත්තෙන් තමන්ගේ නෙලා ගන්න ආශ්‍රයන්න 100%ක්ම පාරිභෝගිකයා දක්වා ගෙනියන්න බෑ. මේ ඒක අපතේ යනවා සෑහෙන ප්‍රමාණයක්. ওই දෙකම තියෙන ප්‍රශ්න විදිහට තියෙනවා. එතකොට මේකට වෘත්තීය වටිනාකමක් නැහැ කියන එක නා කියන්නේ පැහැදිලිව. එතකොට කොහොමද ඔයා ඔබතුමා යෝජනා කරන්නේ මොන වගේ යෝජනාවක්ද කරන්නේ මේක වෘත්තීය වටිනාකමක් දෙන්න? ඇත්ත වශයෙන්ම දැන් වෘත්තීය වටිනාකමක් දිය යුතු වැදගත්ම දේනේ කෘෂි කර්මාන්තේ. මොකද කෘෂි කර්මාන්තේ නිසානේ අපි හැමෝම කාලා බීලා ජීවත් වෙන්නේ. ඒ ජීවත් වීමට අවශ්‍ය දේ නිෂ්පාදනය කරන වෘත්තීය වටිනාකමක් නැහැ. ඒ වෘත්තීය වටිනාකම දෙන්න නම් ඒක වෘත්තියක් විතර පිළිගන්න. රජයේ ආරක්ෂාවක් කරන නැත්නම් පෞද්ගලික ආරක්ෂාවක් කරන ඒ හැමෝටම දන්නවා ස්ථිර වශයෙන් මාසය අන්තිමට මෙච්චර මුදලක් හම්බ වෙනවා. ගොවියට අර මම ඔබට කිව්ව ඉස්සර වෙළඳපොළ ප්‍රශ්නේ තියෙන නිසාම නිශ්චිත නෑ. ඒ නෙලා ගන්න ලබන අස්වැන්න වෙළඳපොළට දාලා ලැබෙන ආදායම 12ට බෙදුවොත් 12න් පංගුවක් මාසික ආදායම අන්න ඔක්කොම විශ්වාසයක් නෑ. ඒතර වෘත්තිය වටිනාකමක් නැත්තේ වෘත්තියක් ඉදිරියට කරාට විශ්වාසයක් නෑ. විශ්වාසයක් නැති නිසාම ගොවීන් පෙළඹෙනවා. තවත් දෙයක් කරමින් තමයි කෘෂි කර්මාන්තයෙන් නිරත වෙන්න ඕන කියලා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ දන්තුරේ ගුණසේකර මහත්තයා හම්බෙන්න. මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයෙන් ගුණසේකර මහත්තයා අරගෙන තියෙනවා ඩෝම් මැෂින් එකක්. ඉතින් අපි පොඩ්ඩක් කතා කරන්න ආවා. ඉතින් කොහොමද මේ දවස්වලගේ ව්‍යාපාර කටයුතු? සාර්ථක කරගෙන යනවා. සාර්ථක කරගෙන යනවා. ඇයි ගුණසේකර මහත්තයා ඩෝම් මැෂින් එකක් ගන්න හිතුවේ? කාර්යක්ෂමතාවයෙන් ඉහළයි. අනිත් ඒවාට වඩා ඉක්මන් කියලා හිතෙනවා. දැන් මේ දන්තුරේ ඇවිල්ලා දන්තුරේ ඇතුලේ මේ වගේ මැෂින් එකක් ඩෝම් මැෂින් එකක් හදාගන්න හිතුවේ. දැන් ඉස්සර තිබේ අර පරණ බෝල් බාඩි උස්සන නමනන් එන්නේ. ඉතින් මිනිසුන්ට ඕනන්නේ අලුත් දෙයක් දෙන්න. අලුත් තාක්ෂණයෙන් දෙන්න. ඒකින්ද මං හිතුවා ඉතින් මේ මැෂින් එක හයි කරන්න. කොහොමද ගුණසේකර මහත්තයා මේ මැෂින් එක ගැන දැනගත්තේ? මේ ඩෝම් ආයතනය ගැන දැනගත්තේ, මාක්ස් පෙන් ආයතනය ගැන දැනගත්තේ කොහොමද? ගොඩක් හොයලා බැලුවා. ඊට පස්සේ තමයි මට හිතුනේ ඩෝම ආයතනය විශ්වාසවන්ත ආයතනයක් කියලා. මේ ආයතනය සම්බන්ධයෙන් සහ ඒ සේවා කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද තියෙන්නේ? මේක හයි කරේ කොඩිවාර මහත්තයා.
එතුමාට මොනාරි මේක පොල්ට ආපුගන් කතා කරන සැනිකෝ එතුමා අපිට ප්‍රතිචාර දක්වනවා කරන්න ඕන දේවල් කරනවා නැත්තම් එතුමා ඇවිල්ලා වෙනින් හදලා දෙනවා. වී අරගෙන මැෂින් එකක් තියෙන නිසා ව්‍යාපාරිකයෙක් විදිහට ඔයාගේම සහල් ඔයාම එළියට දාන්න ඔයාට එහෙම ව්‍යවසායකයෙක් විදිහට ව්‍යාපාරිකයෙක් විදිහට මේ වී කොටනවා ඇරෙන්න මේකෙන් ඊට එහා දෙයක් ඔයාට හිතෙනවද? ඇත්තටම ඒක තමයි බලාපොරොත්තුව. එහෙම තමයි ඉස්සරහට කරන්න හිතේ තියාරින්නේ. දැන් උන්සේරමත් දැන් ඔයා කලින් වී මොලක් කරලා තියෙනවා. එහෙම. දැන් මේ අලුත් තාක්ෂණයක් එක්ක ඔයා වැඩ කරනවා. මේ අලුත් තාක්ෂණයත් එක්ක දැන් මේ මොහොතේ වැඩ කරද්දී මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ සහ පවුලෙන් ලැබෙන සහයෝගය මොන වගේද සහ ගම ඇතුලේ ඔයාට දෙන ප්‍රතිචාර කොහොමද? ඉස්සර සෑහෙන වෙලාවක් යනවා වී අඹරන්න. දැන් විනාඩි 5න් 10න් වගේ ඊ ටික අඹරන්න පුළුවන්. එන කස්ටමර්ට ඕන විදියට හාල් පොලිස් කරන එක පැත්තේ වුණත් මේ එයාට ඕන ගන්න. අඩුවද වැඩියද ඊට වැඩියද හොඳ පිරිසුදුට එන කස්ටමර්ට මේ අපිට හාල් ටික දෙන්න පුළුවන්. ඉතින් කස්ටමර්ත් සෑහීමකට පත් වෙනවා. පවුලෙන් ලැබෙන සහයෝගය පවුලෙත් ඉතින් සෑහෙන සහයෝගයක් තියෙනවා. එයාලත් එක්ක ඉතින් එකතුලා මේ වැඩ ටික කරගෙන යනවා. ගම ඇතුලේ කොහොමද කරන්නේ? ගම ඇතුලෙත් එහෙම තමයි. ඉතින් මේ එන මිනිසුන්ගේ සහයෝගයක් තියෙනවා. මේ ඉතින් එයාලගේ අවශ්‍යතාවය අනුව අපි මේ සහල් ටික හරියට දෙනවා. දැන් උන්සේරමත් දැන් ඔයාට මේ ඩෝම මැෂින් එකක් ගන්න හිතාගෙන ඉන්න අයට මාක්ස් වෙන්න ආයතනෙන් මැෂින් එකක් ගන්න හිතාගෙන ඉන්න අයට මොන වගේ අදහසක්ද කියන්න තියෙන්නේ? මට නම් ඇත්තටම කියන්න තියෙන්නේ ඔය බොරුකාරයන්ට අහු වෙන්නේ නැතුව විශ්වාසවන්තව වගකීමක් ඇතුව ඩෝම ආයතනෙම යන්ත්‍රය මිලදී ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ගොඩක් ස්තුතියි. ගොඩක් සන්තෝෂයි හම්බෙච්ච එක. ගොඩක් සුබපතනවා ඔයාගේ ඉදිරි කටයුතු සහ විශ්වාස කරන ව්‍යාපාරයේ දින දින දියුණු වෙන්න කියලා. අපි නම් ආයෙ දවසක හම්බෙමු. එහෙම. ගොඩක් ස්තුතියි.